කාරණ රටක්. හරි. දැන් ওই ටීචර්ස්ලා පොඩ්ඩක් බලන්න. කහට ගස් දිගිලිය ළමයාටයි. කොළඹ ලොකු ඉස්කෝලේක ළමයාටයි ලැබෙන්නේ එකම පහසුකම්ද? විෂම පහසුකම් යටතේ ඉගෙන ගන්න ළමයාට එකම විභාගය තියෙන එක හරිද? මේක මාර අසාධාරණයි. අසාධාරණයි. හරි ඔක්කොම හරි කියමුකෝ සර්. අර සසේනිය විශාලට ගහපු එකට තාම මොකුත් ඇක්ෂන් එකක් ගත්තේ නෑනේ. ඒ ළමයා විශාලට ගහලා තියෙන්නේ විශාල රෂින්ට කරදර කරපු නිසා. විශාල රෂින්ට මොකක් හරි කැත කතාවක් කියලා තියෙනවා. අනික ඒ ළමයාගේ අම්මා නෑ කියලා මොකක් හරි නරක කතාවක් කියලා තියෙනවා. එහෙමයි කියලා ගෑනු ළමෙක් කොහොමද කොලේට ගහන්නේ? දෙපැත්තම වැරදි. මං කියන්නේ ළමයින්ගේ ප්‍රශ්න ඒගොල්ලෝ විසඳගත්තා වේ. හරි. දැන් ට්‍රික්සි මිස් කියන්නේ මොකද දෙන්න ඕන දනුව? මම නම් කියන්නේ ඔය කෙල්ලව ඉස්කෝලෙන් අයින් කරන්න ඕනේ. එතකොට හරිද? හරි තමාස. ඔය විශාල් කියන ළමයා මාර අහිංසක ළමයි. ඇත්තටම මගේ හිතට අමාරුයි. කොල්ලෙක් නම් කමක් නෑ. මේ කෙල්ලෙක් නේ. සදයක් හොඳට මතක තියාගන්න. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. කවදා හරි ওই ළමයාගේ පෞරුෂ වුණතාවයක් ආවොත් ඒක සවග කියන්න ඕනේ. මිස් මටත් පොඩි කාලේ දැම්ම අම්මා හිටියේ නෑ. ජීවිතේ එකම එක වතාවක් අම්මා නෑ කියලා මට කොල්ලෙක් විහිළුවක් කරා. එතකොට සර් මොකද කරේ? අදටත් උගේ ඉස්සරහා දස් සෙට් එකම නෑ. හැබැයි ඒ කාලේ උට දත් ටික දාගන්න සල්ලි තිබ්බේ නෑ. මට ඕනනම් දැන් උට දත් ටික දාලා දෙන්න පුළුවන්. හැබැයි මං එහෙම කරන්නේ. මොකද ඌට හැමදාම උදේට මතක් වෙන්න ඕනේ අම්මෙක්ට වචනයක් කිව්වම දරුවෙක්ට කොච්චර රිදෙනවද කියලා. දැන් විශාල්ගේ දත් ටික තියෙනවනේ. ප්‍රශ්නයක් නැහැනේ. ඒ ප්‍රශ්නේ ඉවරයි. හරි. ඕගොල්ලන්ට ආපහු ඒක වවා ගන්න ඕන නම් වවා ගන්න. හැබැයි මං ඉන්නේ අර අම්මට වචනයක් කිව්වම ගහපු පුංචි කෙල්ලගේ පැත්ත කෙනෙක් අමතක කරන්න. අන්න ඒක මතක තියාගන්න. බලාගමුකෝ. එයා මේ ඉස්කෝලේ ඉන්න හැටි.